මේ අද නම් සල්ලි දාලා මොනවා හරි කමු ඈ. උසානත් එනවා. පොඩ්ඩක් ඊටාංග මම ඔබට කෝල් එකක් දාන්න. උසානය උඹ එද්දි උණ හපුලා කෝල් එකේ හිටියේ බං. ඌ අද කිව්වා සල්ලි දාලා මොනවා හරි කමු කියලා. ගොඩ කාලෙකින් හොඳ හොටෙල් එකකින් කෑවෙන්නේ නැහැනේ බං. අද නම් කමු ඈ. අයියෝ ඕක මොකද්ද බං කමු බං. එහෙනම් 1000 ගානේ දාමුකෝ. 3 දෙනා තේම 3000ක් තියෙන්නේ. එහෙම කරමු බං. ගෙවල් ගම් අතට යටවන ඉඳලා අපිත් නෙන්දාය ගෙදර ඉඳනේ අම්මා උදේ කිව්වා බඩු ගන්න දාත් තියනවා නම් දෙන්න පුතේ කියලා. මේ තිබ්බ 10ක් අම්මා අරන් ආගේ. මගේ තේ රුපියල් 20යි තියෙන්නේ නිමාන්ත. 10ක් තිබ්බා ඒකත් අම්මා බඩු ගන්න අරන් ආගේ. අප්පට සිරි මට දැන්නේ මතක් වුණේ උඹලා ගෙවල් ගම් අතරට යට වුණා නේද බං? ඔව් බං. ඒ ඉඳලා මගේ අතේ කොයිද සල්ලි? මේ දවස් ටික වැඩට යන්න විදියකුත් නැහැ. උඹ යතේ සල්ලි නැහැනේ. උඹ යන තැනක ඵලයක් මං අරුත් එක්ක යන්න. උඹද බං බලංකෝ බං මට වෙච්ච දේ ඉඳලා මිනිස්සු මාව ගණන් ගන්නවත් නැහැ. අයියෝ උඹ මොකොත් හිතන්න එපා බං. මං ඔක්කොම අහගෙන හිටියේ. කොහොම තමයි බං මේ සමාජයේ හැටි. ඔව් බං මේ ගම් වතුරේ ඉඳලා මට හැමදේම එපා වෙලා බං. අයියෝ ඕකට අවුල් ගහන්න එපා බං. ගම් වතුරක් විතරනේ ආවේ. ඕක ආවා කියලා උඹට හැමදේම එපා කරගන්න එපා. අනිත් එක උඹේ ගෙවල් දොරවල් ගහගෙන ගියේ නෑනේ බං. ගෙවල් දොරවල් ගහගෙන ගිය මිනිස්සුත් ඉන්නවා. නායකගේ මිනිස්සුත් ඉන්නවා. මේ මිනිස්සුන්ට මොනව නැති වුණත් උඹට මොනව නැති වුණත් උඹේ අතපය හතර හොඳට තියෙනවනේ බං. අපි මුල ඉඳන් ආයේ නැගිටිමු. ඔව් බං උඹ කියන කතාවත් ඇත්ත. මගේ නැති වුණ දේවල් තිබ්බටත් වඩා ලස්සනට මං ආයෙ හදා ගන්නවා බං. ඒකනේ බං. උඹට මිනිස්සු මොන කතාව කිව්වත් දැන් කවුරු උඹව දාලා ගියත් උඹට තිබ්බටත් වඩා හොඳට නැගිටින්න පුළුවන් බං. උඹ ඔබේ ගේම ගහපන්. මම දන්නවා මේ ගම් වතුර නායෑම නිසා ඔයාලා ගොඩක් වැටෙන්නේ නැති. ඔයාලා ගොඩක් අවතන් වෙන්නේ නැති. ඉන්න තැන පව ඔයාලට නැති වෙන්නේ නැති. ඒ වුණාට ඔයාලා කවදාවත් වැටෙන්න එපා. අඩියක් පස්සට ගියාට කමක් නැහැ. ඊට වඩා අඩි දෙකක් අපි ඉස්සරහට තියමු. මොකද අපි හැමෝටම නැගිටින්න පුළුවන්. නැති වෙන දේවල් තිබ්බටත් වඩා හොඳට අපි හදාගමු. අපි හැමෝම මහන්සි වෙමු. එකා වගේ වැඩ කරමු.